2024 ඇමරිකානු ජනාධිපතිවරණය ලෙස ලෝකෙම බලා සිටිය බව නොරහසක්. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 මැතිවරණයෙන් පරාජයට පත් වූවත් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ අභියෝග රැසක් නැත්තේ. ඔහුට එරෙහිව වෙඩි ප්‍රහාර පවා එල්වීම නොතකා මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම මුළු ලෝකෙම කැපී පෙනෙන දෙයක් බවට පත් වුණා. එක අතකට ඒක කපටිකමක් වෙන්නත් පුළුවන්. දන්නවනේ ඉතින් දේශපාලනේ ලෝකෙ කොහෙත් එකයි. ට්‍රම්ප්ගේ තියෙන සුවිශේෂීත්වය තමයි ජාතිකත්වය සහ දේශීය දේවල් ගැන වැඩි නැඹුරුවක් දක්වන එක. ඒක ඇත්තටම ඇමරිකානුවන්ට වගේම තවත් ජාතීන් බොහෝමයකට අස්වැසිල්ලක්. මොකද ඔහුට ලෝකේ පොලිස්කාරය වෙන්න වැඩි උනනක් තිබුණේ නැහැ. ඒක හැබැයි ඇමරිකානුවන්ටත් වඩා වෙනත් රටවලට තමයි අස්වැසිල්ලක් වෙන්නේ. අන්න ඒ මිනිසුන්ගේ ආශිර්වාදයත් එක්ක 2024 ඇමරිකානු ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දිය සම්භවයක් සහිත කමලා හැරිස්ව පරාජයට පත් කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබනවා. මැතිවරණ ඡන්ද 321ක් ජය ගනිමින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ 47 වන ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් වෙනවා. ඉතින් අපි බලමු ඇමරිකාව වගේම ලෝකයේ අනාගතයේ 2025 මොන වගේ වෙයිද කියලා. ඔහු නිල වශයෙන් ඇමරිකානු ජනාධිපතිතුමේ වැඩභාර ගන්නේ 2020 ජනවාරි 21 වෙනිදා. ඒක ලෝකයටම වැදගත් වෙයි කියලා අපි හිතනවා.